ඔන්න යාළුවනේ අපි 7 වෙනි සේල් එකනොත් ආවා. 6 වෙනි සේල් එක වෙනකම් මගේ මල්ගත් යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මට හිතුණා මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට නත්තරටත් ඉස්සෙල්ලා ඔයාලට ලොකු වාසියක් දෙන්න කියලා. අද මම දාන පැල වර්ග සේරම රුපියල් 100ට තමයි ඔයාලට දෙන්නේ. බලන්නකෝ ඔයාලට වටිනවද කියලා. අලුත් අවුරුද්දට මේවා ඔයාලා හිතවගෙන ඒවත් ලස්සන කරගන්න බලන්නකෝ. අංක 1 තියෙන්නේ මේ පොපි වර්ගය. රතු පාට පොඩි මලක් තමයි පොපි කියන්නේ. එයාගේ අඩියකට අඩියකමාරකට ආසන්න ඔය වගේ මල් තියෙන ලොකු ගහක් තමයි මම ඔයාලට රුපියල් 100ට දෙන්නේ. අංක 2 තියෙන මෙන්න මේ ලස්සන විසිතුරු පැලේ. මෙයත් හරි ලස්සනයි යවුවට යාළුවනේ. මෙයාගේ ඔන්න වගේ කොළ 5ක් 6ක් තියෙන ලොකු ගහක් ඔයාලට මම රුපියල් 100කට දෙනවා. අංක 3ට තියෙන්නේ මේ ඇග්ලොනිමා විශේෂය. මෙයාගේ ඔන්න වගේ ලොකු ගහක් රුපියල් 100කට තමයි මම ඔයාලට දෙන්නේ අද. බලන්න ඔයාලට වටිනවද කියලා. අංක 4න් තියෙන්නේ මේ කැලතියා වර්ගය. මෙයාලගේ මෙන්න මේ වගේ ලොකු පැලයක් දෙනවා මම ඔයාලට රුපියල් 100කට. මම මේ අංක දාලා තියෙන යාළුවනේ ඔයාලට අඳුර ගන්න ලේසි හින්දා. නැත්තම් අද මේ සේල් එකේ තියෙන හැම පැලයක්ම රුපියල් 100ට තමයි ඔයාලට මම දෙන්නේ. ඔන්න වර්ගයත් මම ඔයාලට අද රුපියල් 100ෙන් දෙනවා. මෙයාගේ මේ ලොකු පැලයකුයි පොඩි පැලයකුයි එක තමයි ඔයාලට රුපියල් 100ට එවන්නේ. ඔයාලට ඉක්මනට බෝ කරගන්න පුළුවන් ශාකයක්. බලන්න ඔයාලට නැත්නම් මගෙන් ඉල්ලන්නකෝ. අංක 6න් තියෙන්නේ මෙන්න මේ යාළුවා. එයාගේ යාළුවනේ මේ ගහේ නම් කොළ 5ක් තියෙනවා. අනිත් ගස්වල නම් කොළ 3යි 4යි ඒ වගේ තමයි තියෙන්නේ. කොළ 5ක් තියෙන ගස් දෙකක් විතර. ඔයාලට වටිනවා නම් මගෙන් ඉල්ලන්නකෝ. අංක 7න් තියෙන්නේ මේ ඇග්ලොනිමා විශේෂය. මෙයාගේ මෙන්න මේ වගේ දණ්ඩක් එක්ක තමයි ගහ එවන්නේ මම ඔයාලට. මෙයාගේ දඬුත් පැලවෙනවා යාළුවනේ. මේක ඔයාලට දඬු කෑලිත් දාලා පැල කරගන්න පුළුවන් නිසා මේ වගේ ලොකු පැලයක් මම ඔයාලට රුපියල් 100ට එවනවා. අංක 8න් තියෙන්නේ මෙන්න මේ වැල් සහිත සාකය. එයාගේ මේ වගේම දිග පැලයක් තමයි මම ඔයාලට අංක 8න් රුපියල් 100ට එවන්නේ. අංක 9න් තියෙන තවත් ඇග්ලොනිමා විශේෂයක්. එයාගෙත් කොළ 4ක් 5ක් එක්ක මේ ලස්සන වර්ගය ඔයාලට රුපියල් 100කට මම දෙනවා. අංක 10න් තියෙන්නේ මෙන්න මේ විසිතුරු පැලේ. එයාගේ තියෙනවා බුෂ් එකට වගේ ඇවිල්ලා හොඳ ගහක් තමයි මම ඔයාලට අංක 10න් රුපියල් 100කට දෙන්නේ. අංක 11ට තියෙන්නේ මගේ සේල් වල සුපුරුදු පැලයක්. මෙයාගේ මං ගාව තව ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒකින්ද මෙයාත් මම ඔයාලට මේ ගමන රුපියල් 100කට දෙනවා. අංක 12න් තියෙන්නේ මේ ග්‍රාස් වර්ගය. මේකත් ඔය වගේම ලොකු පඳුරක් තමයි මම ඔයාලට රුපියල් 100ට එවන්නේ. ඔයාලගේ ගාඩන් එකේ අයිනකට වගේ දිගටම හිටව ගන්න හරි ලස්සන සාකයක්. මෙයාගේ බුෂ් එකක් තියෙන නිසා ඔයාලට බෝ කරගන්න ගොඩක් පුළුවන්. අංක 13න් ඉන්නේ මෙන්න මෙයාගේ කට් කරගන්න පුළුවන් 3-4කින්ම මේ වගේ උස පැලයක් රුපියල් 100කට මම ඔයාලට දෙනවා. බලන්න ඔයාලට වටිනවද කියලා.
අංක 14 තියෙන්නේ මේ කුරුසිංගෝනියම් වර්ගය. එයාගේ කොළ 6ක් 7ක් වගේ තියෙන ලොකු ගහක් තමයි මම ඔයාලට රුපියල් 100ට දෙන්නේ. එයාගෙත් කට් කරලා ඔයාලට පැල හදා ගන්න පුළුවන්. අංක 15 තියෙන්නේ මෙන්න මේ ලස්සන වර්ගය. කහයි කොළයි තමයි මෙයාගේ මික්ස් වෙලා තියෙන්නේ. මෙයාවත් මම ඔයාලට මේ ගමන රුපියල් 100කට දෙනවා. අංක 16 ඉන්නේ මෙන්න මෙයා. මෙයාගෙත් මෙයා අඩියකට වගේ උස ලොකු පැලයක් තමයි මම ඔයාලට රුපියල් 100ට දෙන්නේ. මෙයාගෙත් පඳුරට වගේ එනවා ලස්සනයි කොළ. වටිනායි ඉන්නවා නම් මගෙන් ඉල්ලන්නකෝ. අංක 17 ඉන්නේ තවත් සිංගෝනියම් යාළුවෙක්. එයාගෙත් කොළ 5ක් 6ක් තියෙන අඩියක් විතර උස ගහක් තමයි මම ඔයාලට රුපියල් 100ට එවන්නේ. මේ හැම වර්ගයකින්ම යාළුවනේ ඔයාලට මට පැකේජ් 10ක් විතර වගේ දෙන්න පුළුවන්. අංක 18 ඉන්නේ මෙන්න මේ සෙන්සවේරියා වර්ගය. මෙයාගේ ලොකු පැලයි පොඩි පැලයි දෙකම වගේ මංගාව තියෙනවා. ඔයාලට ඕන වර්ගයක් ඕන විදිහකින් එවන්න පුළුවන්. මට ලොකු ගහක් එවනකොට නම් ලොකු පෙට්ටියක දාන්න ඕනේ හින්දා සාමාන්‍යයෙන් අඩි 1.5ක විතර පැල මට ඔයාලට රුපියල් 100කට දෙන්න පුළුවන්. ඔයාලා කැමති විදිහක් තියෙනවා නම් මගෙන් ඉල්ලන්නකෝ. අංක 19 ඉන්නේ මෙන්න මේ කැනේඩියන් විශේෂය. මෙයාගේ පැල 10ක් විතර මංගාව තියෙනවා. කොළ 2ක් 3ක් වගේ තමයි එක පැලයකට තියෙන්නේ. ඔයාලට රුපියල් 100කට යාවත් මගෙන් ගන්න පුළුවන්. අංක 20න් තියෙන්නේ මෙන්න මේ යාළුවා. මෙයාගේ නම් ලොකු පැලයක් තමයි මම ඔයාලට රුපියල් 100ට එවන්නේ. කොළ 10ක් 12ක් කට් කරන්න පුළුවන් විදියට කට් මුල් දාපු පැල තමයි මම ඔයාලට එවන්නේ මේකේ. බලන්න ඔයාලට වටිනවද කියලා. 7 වෙනි සේල් එකේ මගේ ඔය වර්ග 20 තමයි යාළුවනේ රුපියල් 100ට දෙන්න තියෙන්නේ. ඔයාලට ගොඩක් වාසි මල් සේල් එකක් තමයි මම අද දැම්මේ. 6 වෙනි සේල් එක වෙනකම් මගෙන් මල් ගත්ත නොගත්ත හැම යාළුවටම බොහොම ස්තුතියි. ඔයාලටත් වාසියක් වෙන විදිහේ මටත් වාසියක් වෙන විදිහට තමයි අද පැකේජ් එක හදලා තියෙන්නේ. ඔයාලට වටින විදිහකට අවශ්‍ය පැල තියෙනවා නම් මගෙන් ඉල්ලන්න. මගේ WhatsApp අංකයට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.